ගොඩක් වෙලාවට බිස්නස් ප්ලෑන් එකක් ඔළුවට ආවට පස්සේ අපි ඕක ගැන හිතලා ඕක ඕවර් ප්ලෑන් කරගෙන අන්තිමට බිස්නස් අයිඩියා එක නැති කරගන්නවා. හැබැයි මම අද දැකපු දේකුත් එක්ක ඔතන පොඩි අවුලක් අපිම කරගන්නව නේද කියලා මට හිතුණා. ඒකෝ තමයි මම අද අවුලක් සිටි මෝල් එකට ගියාට පස්සේ උන් ලෝකෙදි දැක්කා අමුතු ජාතියේ බිස්නස් එකක්. මේක අමුතු ජාතියේ බිස්නස් එකක් නෙමෙයි. මේක හරි සරල පොඩි නමුත් ක්‍රියේටිව් බිස්නස් එකක්. මොකද මේ කෝන් එහෙම නැත්නම් බඩගිනි වැට තම්බලා මේක ෆ්ලේවර් විදියට හදලා මේක කප් වලට දාලා මේගොල්ලෝ විකුණනවා. හරි සරලයි. හරිම ක්‍රියේටිව් විදියට හරි ලස්සනට ඒගොල්ලෝ මේ වැඩේ කරගෙන යනවා. බලන්න මේ අයිඩියා එකට මහලොකු වියදමක් යන්නේ. ඕන තරම් රිසෝසස් අපිට හොයාගන්න පුළුවන්. අපේ වෙළඳපොලේ තියෙනවා මේකට අමුද්‍රව්‍ය රෝ මැටීරියල්ස් ගන්න පුළුවන්. ඉතින් ලොකුවට ප්ලෑන් කරන්න දෙයක් නැහැ. හැබැයි මේක ක්‍රියේටිවිටි මේක ඉනෝවේෂන් එක හරියට තේරුම් ගන්න හරි දෙයක් කරන්න මේ වගේ දෙයක් මම හිතන්නේ ලොකුවට හිතන්න ඕනේ නෑ. ඉතින් හරියට මේ වගේ ක්‍රියේටිව් විදියට හරි සරලව කරනවා නම් මම හිතන්නේ ඕන කෙනෙකුට බිස්නස් කරන්න පුළුවන්. ඉතින් දැන් කවුරුත් ඔය බිස්නස් එක කොපි කරන්න යන්න එපා. ඔයගලන්ට පුළුවන් විදියට ඔයගලන්ට හිතන විදියට ක්‍රියේටිව් අලුත් අදහසක් එක්ක අලුත් බිස්නස් එකක් පටන් ගන්න. ඉතින් ඕකට $1 billion කැපිටල් එකක් එහෙම නැත්නම් මේ ලක්ෂ ගාණක කැපිටල් එකක් ඕනෙත් නෑ. ඒ වගේම ඕනට වඩා හිත මේක පාල් කර දඟලන්න ඕනෙත් නෑ. බොහොම ඉක්මනට පටන් ගන්න පුළුවන් ක්‍රියේටිව් දෙයක් හිතලා බලන්න. එහෙම හිතලා අලුත් දෙයක් කරන්න. එහෙම කරොත් ඕන කෙනෙකුට බිස්නස් කරන්න පුළුවන්.